අධිෂ්ඨානශීලී පුද්ගලයන් ඉහළට එන්නේ යයි. යහපත් චින්තනශීලී බුද්ධිමත් පුද්ගලයන් ඉතිරිව එන්නේ යයි. මෙම දැඩි විවරණයේදී බලය විශ්වාසය සහ නරක ගුණාංග ප්‍රතිලාභ ලබන ක්‍රමය පිළිබඳ කච්චි ඇති සත්‍යය අපි අනාවරණය කරමු. සාර්ථකත්වයේ මෙම පැත්ත ගැන කවුරුත් කතා නොකරයි. වේදනාව ආත්ම අභිමානය හමුවන ස්ථානයක. සාමාන්‍ය භාවය මිලයනු සියල්ලයි. අනීතික පුද්ගලයන් බොහෝ විට සාර්ථක වන්නේ ඇයි කියා ඔබ කවදා හෝ සිතා බැලුවද? වේබියෝව ගවේෂණය කරන්නේ බලය, සදාචාරය සහ නිර්දය නොවී ඉහළ යාමේ ක්‍රම ගැනි. ආයිබෝවන්. අද අපි මේ අපේ මූලාශ්‍ර එකතුව දිහා බලලා කතා කරමු ගොඩක් දෙනෙක් හිතන දෙයක් ගැන. ඒ කියන්නේ ඇයි සමහර වෙලාවට අර ටිකක් අකාරුණික සදාචාරයක් නෑ වගේ පේන අය බලයෙන් සාර්ථකත්වයෙන් එහෙම උඩටම යන්නේ. ඔව්. ඒක ඇත්තටම ඊටනුනේ ප්‍රශ්නයක්. මොකද මේ මූලාශ්‍ර වල දාර්ශනික පැති තියෙනවා, මනෝවිද්‍යාත්මක දේවල් තියෙනවා, ලෝකෙන උදාහරණත් එක්කම. හරි. ඉතින් අපේ අදහස මේක ටිකක් කැඹුරට බලන එක නේද? බලය, සාර්ථකත්වය, සදාචාරය මේවා අතරේ තියෙන අර සංකීර්ණ සම්බන්ධය තේරුම් ගන්න උත්සාහ කරන එක. හරියටම. එහෙනම් පටන් ගමු මෙහෙම. අපි දකිනවනේ දේශපාලනය වෙන්න පුරුවම්, බිස්නස් ලෝකේ වෙන්න පුරුවම් අර අනුකම්පාවක් නැති අය වගේ පේන කට්ටියක් උඩට යනවා. ඔව්. ඒක නිරීක්ෂණයක්. අර චාල්ස් බුකෝස්කි කියලා තියනවා වගේ නේද? නරකම මිනිසුන්ට හොඳම තැන් ලැබෙනවා වගේ කතාවක්. යේට්ස් ගෙත් තියෙන්නේ ඒ වගේම අදහසක් නේද? හොඳම අයට විශ්වාසයක් නැහැ. නරකම අය අර උද්‍යෝගෙන් පිරීලා වගේ. ඔව්. ඒක නිකන් නිරීක්ෂණයක්ද නැත්නම් ඊට වඩා දෙයක්ද කියලා බලන්න ඕනේ. හරි. මෙතනදී අර නීච්චේගේ අදහස් ගොඩක් අදාළයි වගේ. නීච්චේ කිව්වේ මේ බලය කියන්නේ ජීවිතයේ මූලිකම ඇන්තයක් වගේ දෙයක්. ඒ කියන්නේ හොඳ නරක කියලා ලේබල් කරන්න බැරි දෙයක්. ඔව්. ඒක නිකන් යථාර්ථයක්. එතකොට එයා කතා කරනවා ස්වාමි සදාචාරය ගැන. ඒ කියන්නේ ශක්තිමත් අය තමන්ගෙම වටිනාකම් හදාගන්නවා. හරි. අනිත් පැත්ත තමයි වහල් සදාචාරය. ඒ කියන්නේ අර පීඩිත යටපත් වෙච්ච අය නිහතමානීකම, කීකරුකම වගේ දේවල් අගය කරනවා. බලය කියන්නේ නපුරක් කියලා හිතනවා. ඉතින් මේ මූලාශ්‍රවල කියවෙන තද අදහසක් තමයි මේ වහල් සදාචාරය අර බලයට තියෙන බය නිසාම අභිලාෂය නරක දෙයක් විදියට දකින නිසා අනුකම්පා විරහිත අයට බලය ගන්න නොදැනීම ඉඩ සලසනවා කියන එක. ඒකරන් ටිකක් හිතන්න ඕන කාරණයක්. ඒ කියන්නේ අපි හොඳ ගතිගුණ කියන දේවල් ඇත්තටම බලය ලබා ගන්න බාධාවක් වෙනවද? ඒ වගේ අදහසක් තමයි මේ මූලාශ්‍ර වලින් මතුවෙන්නේ. එතකොට අර අනුකම්පා විරහිත බව කියන්නේ මේ තරංගකාරී ලෝකයේ සර්වයිවල් එකට අවශ්‍ය අනුවර්තනයක් වගේ දෙයක්ද? ඒ පැත්තකුත් තේනවා. මොකද මේ මූලාශ්‍රවලම චේනවා අර ඉක්මනට තීරණ ගන්න පුළුවන්කම, බයට එච්චර සංවේදී නොවීම, අනුකම්පාව අඩු ගතිය මේ වගේ ලක්ෂණ සාර්ථකත්වයට එක්ක සම්බන්ධයි කියලා. ඒ කියන්නේ බලය වෙනුවෙන් තියෙන තරංගයේදී සදාචාරය කියන එක දුර්වලකමක් වෙන්න පුළුවන්ද? ඒක එක පැත්තක්. හැබැයි සම්පූර්ණ කතාවෙන් නෙවෙයි. මොකද මේ මූලාශ්‍රයලම අනිත් පැත්තක් තියෙනවා. ඒ කියන්නේ අර අනුකම්පා විරහිත බව දිගු කාලීනව බොහෝ වෙලාවට විනාශයට හේතු වෙනවා කියන එක. හරි. අර ග්‍රීක දාර්ශනික මතය වගේ ඇත්තම තිරසාර සාර්ථකත්වයේ ඉන්නේ ගුණධර්ම, ප්‍රඥාව, සදාචාරාත්මක ශක්තිය මේවා හරහා කියලායි ඒගොල්ලෝ කිව්වේ. ඉතින් අර අනුකම්පා විරහිතව ලබන ජයග්‍රහණ ටික කාලයයි තියෙන්නේ. ඒ වගේම ආත්මයටත් හොඳ නෑ වගේ අදහසක් අර ෆ්‍රැන්ක් හර්බර්ට්. ඔව්. එයාගේ කතාව බලය දූෂිත කරන්නේ නෑ. දූෂිතය බලයට ඇදිලා එනවා හරියටම. ඒකත් මෙතනට සම්බන්ධයි. ඒත් එතකොට අර මුලින් කියපු දේවල් යේට්ස් බුකෝස්කි එහෙම කිව්වේ ඇත්ත ලෝකෙදී හැමතිස්සෙම ಗುಣධර්ම දිනනවද? ඒක ප්‍රශ්නයක් නේද? ඔව් ඒක තමයි පරස්පරය. ඒක තේරුම් ගන්න නම් අපි බලයයි සාර්ථකත්වයයි දිහා බලන විදිය ගැන හිතන්න වෙනවා වගේ. කොහමද? මේ මූලාශ්‍රවල කතා කරනවා කුසලතා පාලනය පිළිබඳ මිත්‍යාව ගැන. myth of meritocracy. ඒ කියන්නේ දක්ෂකමයි මහන්සියයි මත විතරක් සාර්ථකත්වය ලැබෙනවා කියලා හිතන එකද? ඔව් අපි එහෙම හිතන්න කැමති නේ. ඒත් එතකොට අපි අමතක කරනවා වාසනාව, සම්බන්ධකම්, සිස්ටම් එකේ අඩුපාඩු, අර අනුකම්පා විරහිතය උඩට යන්න මේවත් බලපානවා. හරි. ඒ වගේම තමයි අර සාධාරණ ලෝක මායාව, just world fallacy. ලෝකේ සාධාරණයි
හොඳ අයට හොඳ දේවල් නරක අයට නරක දේවල් ලැබෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒකේ තියෙන අවුල අවුල තමයි අසාධාරණ විදිහට කෙනෙක් සාර්ථක වුණාම අපි හිතනවා එයා ඒකට සුදුසු වෙති කියලා. ඇත්ත ප්‍රශ්න කරන්නේ නැහැ. එය මායාව නිසා. ඒ කියන්නේ ලෝකෙ හැමතිස්සෙම සාධාරණ නෑ කියන එක පිළිගන්න වෙනවා මුලින්ම. එහෙමනම් මේ ක්‍රීඩාව දිනන්න අනුකම්පා විරහිතම වෙන්න ඕනේද වෙන පාරක් නැද්ද? 2 බලගතිකයන් තේරුම් ගන්න එක. ස්ට්‍රැටජික් එම්පති කියන්නේ ඒකට. අනිත් අයගේ අරමුණු තේරුම් ගන්න එක. අනුකම්පාවෙන් නුනත් තත්වය පාලනයට. හරි. තවත් තමන්ගේ අභ්‍යන්තර ශක්තිය හදාගන්න එක. විශේෂයෙන් බයට මූණ දෙන්න පුළුවන්කම. ක්‍රූරත්වය නෙවෙයි ඒත් අවශ්‍ය වෙලාවට පාලනය කරපු තීරණාත්මක බවක්. අන්තිම එක අනුන්ව සූරා කරන එක නෙවෙයි අලුත් දෙයක් නිර්මාණය කරන එකට ફોකස් කරන එක. නීච්ෂගේ අර යුබර්මෙන්ෂ් වගේ තමන්ගේම වටිනාකම් වනුව තමන්ගේම ක්‍රීඩාවක් කරන එක. ස්වයං පාලනයක් එක්ක. හරි. ඒකට සාරාංශයක් විදියට ගත්තොත් අපි දැක්ක අර අනුකම්පා විරහිත අය උඩට යන්න හේතු වගේම සදාචාරාත්මකව සාර්ථක වෙන්න තියෙන අභියෝග සහ පාරවල්. ඔව්. බලය කියන්නේ නරක දෙයක්ම නෙවෙයි ඒක මෙවලමක් කියන එකත් පැහැදිලි. හරියටම. අවසාන වශයෙන් මේ මූලාශ්‍ර වලින් අපිට හිතන්න ඉතුරු වෙනමක් ගැඹුරු ප්‍රශ්නයක්. සමහර වෙලාවට අපි අහන්න ඕන ප්‍රශ්නේ නරකම අය සාර්ථක වෙන්නේ ඇයි කියන එක නෙවෙයි. එහෙනම් සමහර වෙලාවට අපි අහන්න ඕන බලයත් එක්ක අපේ සම්බන්ධය මොකක්ද කියලයි. අපි බලයට බයද? අපි ඒක වැරදියට තේරුම් අරන්ද? එහෙමත් නැත්නම් අර සාම්ප්‍රදායික වහල් සදාචාරය කියන එකෙනුයි අර අනුකම්පා විරහිත ස්වාමි සදාචාරය කියන එකෙනුයි එහාට ගිහින් අපිට පුළුවන් ද මේ බලය කියන මෙවලම නිර්මාණශීලීව සදාචාරාත්මකව පාවිච්චි කරලා අපේම වටිනාකම් මත පදනම් වෙච්ච සාර්ථකත්වයක් හදාගන්න. ඒක තමයි නේද ඇත්තම අභියෝගය. ඔව් ඒක තමයි මේ කතිකාවෙන් මතු කරන ප්‍රධානම කාරණය.